දෙමාපියන් දරුවන්ට හොඳම දේ දෙන්න දෙපාරක් හිතන්නේ නැහැ. ඒ නිසා තමයි සම්ප්‍රදායික ශිෂ්‍යත්ව පන්තියක් නොවන හැමෝම එකට එක පවුලක් ලෙස සැලකන ශිෂ්‍යත්වයෙන් ජයමගට හරිපාර කියා දෙන අපේ ලොකු සර් චමින්ද අබේසේකර ගුරුතුමන්ව තෝරගත්තේ. ඉතින් මේ සූදානම අපේ ලොකු සර්ගේ 2024 ශිෂ්‍යත්ව විභාගයෙන් ජයගත් පුංචි පහේ හපන්නු ඔවුන්ව අගයන ඔවුන් වෙනුවෙන් ත්‍යාග පිරිනමන ඔවුන් වෙනුවෙන් සහතික පත්‍ර ප්‍රදානය කරන අවස්ථාව සමගයි අද අපි මේ එකතු වෙන්න යන්නේ. ඉතින් අපි හැමෝටම ආරාධනා කරනවා එන්න අපිත් එක්ක යන්න අපේ ලොකු සර්ගේ ලොකු වැඩ බලන්න. මොනරාගලින් පටන් අරගෙන අද වන විට කොළඹ ප්‍රසිද්ධ ජනප්‍රිය පාසලක ආචාර්යවරයෙක් පළපුරුද්ද අතින් ගුණාත්මක භාවය අතින් අංක 1. වැඩි කතා නොකරන දරුවන්ට වැඩි කතා කරන දෙමාපියන්ට අනුගෙන් කතා කරන වැඩි වැඩ කරන්න පුළුවන් ශක්තිතාවයක් තියෙන චමින්ද අබේසේකර කියන පුංචි පහේ සෑම වසරකම ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩිම දරුවන් ප්‍රමාණයක් සමත් වන ඒ වගේම ලංකාවේ ඉහළම ලකුණු ලබා ගන්නා අපේ ශිෂ්‍යත්ව පන්තිය. ඒ විතරක්ද ශිෂ්‍යත්ව විභාගයෙන් අසමත් වන දරුවන්ගේ ප්‍රමාණය අවම මට්ටමක තිබෙන ඒ වගේම ඒ අසමත් වන දරුවන් කඩයිම් ලකුණු ප්‍රමාණය ආසන්නයටම ලකුණු ලබා ගන්නා පුංචි පහේ අපේ ලොකු සර් චමින්ද අබේසේකර ගුරුතුමාගේ ශිෂ්‍යත්ව පන්තිය.
මමත් මගේ දරුවන්ව ශිෂ්‍යත්ව පන්තියකට එවන්න කලින් ගොඩාක් කල්පනා කළා කොයි පන්තියද වඩාත්ම සුදුසු කියලා. මම වෘත්තියෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරියක්. චමින්දස ළමයින්ට විෂය කරුණු කියලා දෙනවා වගේම ගොඩාක් ගුණයහපත්කම් කියලා දීපු ගුරුවරයෙක්. ඒ වගේම හොඳ මඟ පෙන්වීමක් තිබුණා ශිෂ්‍යත්ව විභාගය සමත් කරවීමටත්. ශිෂ්‍යත්වයෙන් ජයමගට හරිපාර පෙන්වන පුංචි පහේ අපේ ලොකු සර්